හායි අම්මේ තාත්තේ යාළුවනේ සහෝදර සහෝදරියනි. ජීවමාන යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් හදවතට ඖෂධයක් කියන මාතෘකාව තුළ ඔබ හමුවීම මට ඉතාම සතුටුයි. ඉතින් මේ මාතෘකාව මට මාස 6කට වැඩි කාලයක් උන්වහන්සේ මට කතා කරේ. ඉතින් ඔබ වගේ අසරණ වෙච්ච වාතාවරණය හිත කැඩිච්ච බිඳිච්ච දුකින් ඉන්න දුක කාටත් කියන්න බෑ කියලා කියන අය මගේ පිළිතුර තාම ලබා ගන්නට බෑ කියලා ඉන්න අයට මේක ඖෂධයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් නැවත වාරයක් ඔබ ඉතාම ආදරෙන් සහ ගෞරවයෙන් යුතුව පිළිගන්නවා. ඔබත් එක්ක පුංචි වචනයක් බෙදා ගන්න මම කැමතියි. උන්වහන්සේ මට මතක් කරේ මේ වීඩියෝ එක ගන්න පළවෙනි දවසේ නෝවා කියන ඒ පුද්ගලයා ගැන. උන්වහන්සේ තෝරගත්තේ නෝවාව නිකන් නෙමෙයි. නෝවා නිසා මුළු පවුලක් ඊළඟ පරම්පරාවක් ආරම්භයක් උන්වහන්සේ දුන්නා. ඉතින් නෝවා නිසා නෝවාට දුන්නා වූ ලොකු වැඩ කටයුත්තක්. නෝවා ඇයි මේක වෙන්නේ? කොහොමද මේක වෙන්නේ කියලා ප්‍රශ්නයක් ආන්න නැතුව ආරම්භ කරපු වැඩක්. ඊට කලින් වැස්සක් නෝවා දැකලා නැහැ. ජලගැල්මක් නෝවා දැකලා නැහැ. නමුත් උන්වහන්සේ කියපු එකම වචනේ නිසා නෝවා ඒ නැව ලස්සනටම හැමදේම උන්වහන්සේ කියපු විදියට කරා. උන්වහන්සේ තුල අවංකව ධර්මිෂ්ඨයා ලෙස දැක්ක නිසා උන්වහන්සේ පවුල් පිටින් උන්වහන්සේ බේරලා ඊළඟ ජෙනරේෂන් එකක් ආරම්භ කරන්නට උන්වහන්සේ නෝවාව තෝරගත්තා. ඒ විතරක් නෙවෙයි නෝවාට දුන්නා වූ ඒ වැඩ කොටස හරියාකාරව කරලා ලොකු වැඩක් කරලා නෝවාව ආරක්ෂාවක් උන්වහන්සේට දුන්නා. ඉතින් අද කාලේ අපි උන්වහන්සේ ගාව අපිට මොනවාද කියන්නේ කියලා ඒකට ප්‍රශ්නවල් ආගෙන මොනාටද මේක මම මොනාටද කරන්න ඕනේ? මගේ මං ඉන්න සිටුේෂන් එක දන්නවද? මං ඉන්න වාතාවරණය ඔබට දන්නවද ස්වාමිනී කියලා අපිට ආන්න බෑ. උන්වහන්සේගේ සැලසුම ලස්සනයි. උන්වහන්සේ අනුමති කරපු දේ තමයි අපේ ජීවිතේ වෙන්නේ. අද වනතුරු අපේ ජීවිතේ යම් දොරක් වසලා තිබෙනවාද? ඒක උන්වහන්සේගේ කැමැත්තක්, නියමයක්. උන්වහන්සේ අපේ ජීවිතේට නපුරක් වෙන්න දෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඒ නපුර යාපතට අරවන්නා වූ තැනත් වහන්සේ. ඒ නපුර එnde උන්වහන්සේ අනුමත කරා නම් ඒ තුලින් යහපත් දෙයක්, යහපත් උසස් වීමක් අනිවාර්යෙන් තියෙනවා කියලා අපි විශ්වාස කරන්න ඕනේ. ඉතින් ඔබ ඉන්න වාතාවරණය, ඔබ ඉන්න ප්‍රශ්න මැද ඉන්නවාද, පීඩා මැද ඉන්නවාද, සිත කැළඹිලා කැඩිලා ඉන්නවාද? ඒ වාතාවරණය තුල ඔබව ගොඩනගනවා උන්වහන්සේ. අලුත් ආරම්භයක් කරනවා, අලුත් පුද්ගලයක් ලෙස වෙනස් කරනවා. ඉතින් ඔබ විශ්වාස කරන්න. ඒ වගේම නෝවාගේ උප්පත්ති පොතේ 7 වෙනි පරිච්ඡේදයේ 5 වෙනි පදයේ උන්වහන්සේගේ වචනේ කියනවා නෝවා ස්වාමීන් වහන්සේ තමාට අනකල සියල්ල කළසේක කියලා. ඉතින් අනකල හැමදේම එකක්වත් ප්‍රශ්නයක් කියලා ආන්න නැතුව හැමදේම කරා. ඒ වගේම ස්වාමීනි අපි 7 වෙනි පදේ බලන්න පුළුවන් ජලගැල්ම නිසා නෝවාද ඔහු සමග ඔහුගේ පුත්‍රයෝද ඔහුගේ භාර්යාවද ඔහුගේ පුත්‍රයෝගේ භාර්යාවද නැවට ඇතුල් වේදී. අලුත් පරම්පරාවක් උන්වහන්සේ අලුත් ආරම්භයක් දෙන්න නෝවාගේ පවුල උන්වහන්සේ තෝරගත්තා. මන්ද නෝවාගේ ධර්මිෂ්ඨකමත් නෝවා කියන දේ ආලා කීකරු වෙලා කරපු දේ නිසාත් ඒ වගේම නෝවාගේ ඒ අවංකකම නිසා උන්වහන්සේ නෝවාගේ පවුලටම අලුත් ආරම්භයක් දෙන්න උන්වහන්සේට ඕන කරන පරම්පරාවට ආරම්භයක් දෙන්න උන්වහන්සේ තෝරගත්තා. ඒ පමණක් නෙවෙයි අපි බලන්න පුළුවන් 7 වෙනි පදේ පරිච්ඡේදය 12 වෙනි පදේ කියනවා දාවල් සතිකල්ද රෑ දාවල් නොනවතිම ඒ වැස්ස තිබ්බා කියලා. ඒ වැස්සෙන් පස්සේ උන්වහන්සේ ඒ වැස්සේට කලින් උන්වහන්සේ කියපු දේ හැමදේම හරියාකාරව කරාට පස්සේ එතනින් උන්වහන්සේ නැව උන්වහන්සේ ඒ දොර වැව්වේ උන්වහන්සේ තමයි. එහෙනම් අපේ ජීවිතේ යම් දොරක් වැහිලා තියෙනවා නම් අපේ ජීවිතේ ඇයි මේක වැහිලා තියෙන්නේ කියලා අපිට ආන්න බෑ. උන්වහන්සේ තමයි වසන්නා වූ කෙනා. උන්වහන්සේ තමයි දොර අරින්නා වූ කෙනා. නමුත් උන්වහන්සේගේ සැලසුම අපිට කියන්න බෑ. උන්වහන්සේගේ සැලසුම යෝජනාව ආසට වැඩි උසස් කියලා තිබෙනවා. ඉතින් යම් දොරටුවක් වැහිලා තිබෙනවා නම් අපිට යාඥා කරන්න පුළුවන් ස්වාමිනී අපිට මේ දොරටුව ඇරලා දෙන්න ඔබ වහන්සේ අපිට අනුමැතිය ඔබ වහන්සේගේ සැලසුම නම් මේ දොරටුව ඇරලා දෙන්න කියලා. යම් දොරක් ඇරිච්ච දොරක් වසන්ට පුළුවන් වසපු දොරක්
ඇරෙන්න පුළුවන් උන්වහන්සේට පමණයි. ඉතින් උන්වහන්සේ මුළුමනින්ම විශ්වාස කරන්න. අද දවසේදී ඔබ ඉන්න තත්ත්වයේ ස්ථාවරය ඔබගේ ජීවිතේ වැහිච්ච දොරටුවල් විවෘතව කරන්න උන්වහන්සේට පමණයි පුළුවන්. නෝවාගේ දෙවියන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ අදත් විශ්වාසවන්තව සිටිනවා. ඔබ විශ්වාස කරන්න උන්වහන්සේ යාපත් දෙයක් ඔබගේ ජීවිතේ කරන්නයි මෙවැනි දොරටුවල් වසලා තබලා තියෙන්නේ. ඉතින් ඒ දොරටුව විවෘත කරන වෙලාව ආවම කාලවල් ප්‍රස්තවල් වෙනස් කරන්න පුළුවන් උන්වහන්සේට පමණයි. උන්වහන්සේ නියම දේ හරියාකාරව හරි කාලෙට විවෘත කරලා දෙන්න උන්වහන්සේ බලවන්තයි. ඉතින් අපි මොහොතක් යාඥා කරමු. ජීවමාන අතිශුද්ධ දේ පියාණන් වහන්සේ යේසු තාත්තේ මෙන්න වාසික සුදෝ දාතරද දවස බාර කරලා යාඥා කරනවා. මේ වචනේ අස්සලා බලාගෙන ඉන්නව එක් එක්කිනාගේ සිත තුල වාසය වඩින්ට කැළඹිලා ඉන්නව සිත කැඩිච්ච සිත් වේදනාවෙන් ඉන්නවද ප්‍රශ්න මැද ඉන්නවද රැවටිච්ච බව හිතලා අඬාගෙන ඉන්නවද කඳුලින් ඉන්නවද එක් එක්කිනව සනසන්නව තැන අසෝන්ගේ ජීවිතේ දොරටුවල් විවෘත කරන්න පුළුවන් ඔබ ආසිත පමණයි. මෙන්න ස්වාමිනී ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නව සියලුම මාර්ගවල් යේසුස් වහන්සේගේ නාමයෙන් ඒ කල්වාරි ලේවල බලයෙන් ඒ වැයිච්ච දොරටුවල් විවෘත වේවා කියලා අපි ස්වාමිනී බාර කරනවා. මෙස්සේ වහන්සේට බාරයි එක් එක්කිනාගේ ජීවිත තුල වහන්සේ ක්‍රියා කරන්න රජ කරන්න ශුද්ධෝදෑතට බාරයි යේසුස් වහන්සේගේ අතිශුද්ධ බලවන්ත වූ නාමය නිසාය. ආමේන්. නැවත වාරයක් ඔබ වෙත අමු වෙනතුරු මෙතනින් සමුගන්නවා ඔබ හැමෝටම ජේසුස් පීඨයි සුබ දවසක් කියලා ප්‍රාර්ථනා